ඔන්න මම අද කියලා දෙනවා අමුද්‍රව්‍ය දෙකෙන් කිට්කැට් හදන විදිහ. ඉතින් මේක ඕනම කෙනෙක්ට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. මම මෙහෙමයි හැදුවේ. මුලින්ම අපිට ඕන වෙනවා වේපස් එකක්. මම අරගෙන තියෙන්නේ චොකලට් වේපස් එකක්. ඔයාට කැමති නම් වැනිලා එක උනත් ගන්න පුළුවන්. දැන් මම වේපස් එක දෙකට මැදින් කපා ගන්නවා. මෙන්න මේ වගේ පිහිය තියලා එකපාරම තද කරන්න. එතකොට නිකම්ම කෑලි දෙක වෙනවා. හොඳට කැපෙන පිහියක් අරගන්න. ඔන්න මම ඔක්කොම ටික කපා ගත්තා. ඉතින් මේ තියෙන්නේ ඩාර්ක් චොකලට් සහ මිල්ක් චොකලට්. මෙතන ඩාර්ක් චොකලට් ග්‍රෑම් 75ක් සහ මිල්ක් චොකලට් ග්‍රෑම් 75ක් තියෙනවා. ඒ කියන්නේ දෙකෙන්ම ග්‍රෑම් 150ක් තියෙනවා. මම මේ දෙකම චූටියට කපලා තියෙන්නේ. මම දැන් මේකට සීනි මේස හැන්දක් දාගන්නවා. සීනි දාගන්නේ මට පැණි රස වැඩි කරගන්න ඕන නිසා. කැමති නැත්තම් දාගන්න එපා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා වතුර එකක් රත් කරගන්න. වතුර එක හොඳට රත් වුණාම මම චොකලට් ටික තියලා මේ විදිහට දිය කරගන්නවා. විනාඩියක් වගේ යද්දී මේක දිය වෙන්න ගන්නවා. ඒ වෙලාවට හොඳට කලවම් කර දිය කරගන්න. ඔන්න චොකලට් ටික දිය වෙලා තියෙන්නේ. මම මේක ලිපෙන් අයින් කරගන්නවා. ඊට පස්සේ අපි කපාගත්ත වේපස් කෑල්ලක් අරගෙන චොකලට් එකේ හොඳට තවර ගන්නවා. ඊට පස්සේ ඒක ඔයිල් පේප් එකක් දාපු තැටි උඩින් තියා ගන්නවා. තවත් එකක් ඒ විදිහටම තවරගෙන ඉස්සිරින් තියපු එකේ ගෑවෙන විදිහට ඒක ළඟින්ම තියාගන්නවා. මෙන්න මේ වගේ ඔක්කොම ටික මේ විදිහට හදාගන්න. ඔන්න මේ තියෙන්නේ මම මේ විදිහට හදපු ටික. දැන් මේක පිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය භාගයක් වගේ සෙට් වෙන්න තියාගන්න. ඔන්න දැන් මේක සෙට් වෙලා තියෙන්නේ. ඔයාලාට මේකේ වැඩි කෑලි කපලා මේ වගේ අයින් කරගන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි වේපස් කිට්කැට් හදලා ඉවරයි. ෂා මේ බලන්නකෝ නියමෙටම තියෙනවා. ඕනම කෙනෙක්ට ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ඉන්නකෝ එකක් කපලත් පෙන්නන්න. මේ බලන්නකෝ මැදත් හොඳට තියෙනවා. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.